ඔයා දන්නවද සමහර මිනිස්සුන්ගේ ජීවිතේ ඔයා හැමදාම දෙවෙනි තැනේ විතරයි කියලා. ඔයා එයාලව ප්‍රයොරිටි එකක් කරගන්නවා. හැබැයි එයාලා ඔයාව ඔප්ෂන් එකක් විතරක් කරගන්නවා. මැසේජ් එකක් එනකම් බලන් ඉන්නවා. කෝල් එකක් එනකම් හිත හදාගෙන ඉන්නවා. එයාලා වෙනුවෙන් හැමදේම කරනවා. හැබැයි අවසානයේ ඔයාට ලැබෙන්නේ බලාපොරොත්තු කඩවීම විතරයි. ඔයාගේ වටිනාකම අනිත් කෙනාගේ අවධානයෙන් මනින්න පටන් ගත්තම ඔයා නොදැනුවත්වම ඔයාගේ බලය එයාට දීලා ඉවරයි. ඒකයි භයානක. මොකද ඔයාගේ සතුට, ඔයාගේ මනසේ සාමය, ඔයාගේ ආත්ම ගෞරවය එයාගේ තීරණයක් මත රඳා පවතින පටන් ගන්නවා. හැබැයි මෙතන තියෙන ලොකුම රහස මොකද දන්නවද? මිනිස්සු ඔයාව ගණන් ගන්න පටන් ගන්නේ ඔයා ඔයාගේ ජීවිතේ ප්‍රධාන චරිතය වෙන්න පටන් ගත්තට පස්සේ. ඔයා කාගේවත් පස්සේ දුවන්නේ නැති වෙලාවට. ඔයා කාගේවත් ඇටෙන්ෂන් එකක් වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැති වෙලාවට. එයාලා එකපාරම ඔයාගේ වටිනාකම දකින්න පටන් ගන්නවා. ඒ නිසා අද ඉඳන් එක දෙයක් මතක තියාගන්න. කාගේ ජීවිතේකවත් දෙවෙනි තැනටපත් වෙන්න එපා. මොකද ඔයාගේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්න ඕනේ ඔයාමයි. ඔයාටත් කවදා හරි කෙනෙක්ගේ ජීවිතේ ඔප්ෂන් එකක් වගේ දැනලා තියෙනවද? එහෙනම් එයා ඉස්සරහ සෙකන්ඩ් වෙන එක සදාටම නතර කරන්න.